රාමායනයේ දෙවනි කාණ්ඩේ මගේ අතේ තියෙනවා. මම කියන්නම් හනුමන්තා මේක දකින්න විදිය. හරි? රන් තොරණින් දුදුලන කඳු මුදුනේහි පිහිටි දිය අගල් වලින් වට වූ පවුරු වලල්ලකින් සුරකුණු ඉන්ද්‍රයාගේ මාලිගේ වැනි වූ ඒ ඇතවුරු දෙස ඔහු බලා සිටියේ. දැන් පහළ ඉඳන් එනකොට අපි මේ සියල්ල දැක්කේ නැද්ද? ඈ අපිට දකින්න බැරුනේ රන් තොරණින් දුදුලන විතරයි. ඒ වගේ ඒවා වෙනම ප්‍රශ්න කළ යුතු සාධක. කඳු මුදුනේහි පිහිටි දිය අගල් වලින් වට වූ පවුරු වලල්ලකින් සුරකුණු ඉන්ද්‍රයාගේ මාලිගේ වැනි වූ ඒ ඇතවුරු දෙස ඔහු බලා සිටියේ. දිය අගල දැක්කා, ප්‍රාකාරය දැක්කා. ඉන්ද්‍රයාගේ වැනි වූ පර්වතයක් මුදුනේ තියෙන මාලිගාව දැක්කා. ඊළඟට ඔහු ක්‍රමයෙන් උඩට එනකොට දකින්න දේ පුෂ්පකරිය දකිනවා. බලන්න මේ පිළිබඳව තියෙන වර්ණනය. ප්‍රයත්නයන්ගෙන් ලබා ගන්නා ලද මය විසින් නිර්මිත කරනු ලැබූ පොළොවේහි දැකිය හැකි හැම ගුණයකින්ම සමන්විත වූ ලංකේශ්වරයාගේ මාලිගය හුදුටුවේ. මම කිව්වේ මේ මාලිගය නිර්මාණය කළේ මය දානවයන් විසින්. ඉතින් මේ තියෙන මූලාශ්‍ර ග්‍රන්ථය මේක ඉන්දියාවේ මූල ග්‍රන්ථයක්. එතකොට ඉන්දියානු ඉතිහාසය සොයා සපයා කරනකොට මේක මූල ග්‍රන්ථය. අපිට මේක බැහැර කරන්න බෑ. මන්දිරයේ සමීපෙහි විද්‍යුත් රේඛාවෙන් ජ්වලමාන මේඝයකට සමාන මහා විමානයක් පරයන වෛවර්ණ ධාතුන්ගෙන් කාන්තිය විහිදුවන ගිරි ශිඛරයක් බඳු ග්‍රහයන්ගෙන් හා චන්ද්‍රයාගෙන් දිලෙන අහස වැනි වූ විමාන රත්නයේ හෙතෙම දුටුවේ. කෙසරු වලින් හොබන විශාල පුෂ්පයක් බඳු ඒ රතේ දක්නට ලැබිනි. ඒ නිසා තමයි මේක පුෂ්පක යානය කියලා කියන්නේ. ඉතින් ඒක නවත්වා තිබුණු වේදිකාවේ තමයි අපි මේ ඉඳන් කතා කරන්නේ. ඔබ කියනවා මේ බැඳලා තියෙන ගඩොල් බැම්මට යටින් තියෙනවා මේ මහා ශිඛරයට ප්‍රවේශ වෙන ద్వාරය. එතකොට තට්ටු 7ක මාලිගාවක් තියෙනවා නම් ඒ මාලිගාවට ප්‍රවේශ වෙන ප්‍රධාන ద్వාරයක් මේ ස්ථානයේ තියෙනවා. කිසිම සාධකයක් තියනවාද අද පොතක පතක හරි ඔබට හම්බෙච්ච පුරාවිද්‍යා ස්මාරකයක හෝ මෙතන එහෙම එකක් තියෙනවා කියලා? නෑ. මෙතන එහෙම එකක් තියෙන බවට සාධක සොයා සපයා ගන්න පුළුවන් මේ මූලාශ්‍ර වලින් පමණයි. ඕකේ ලියවිලා තියෙනවද මෙහෙම ద్వාරයක් මෙතන තියෙනවා කියලා? දැන් මාලිගයේ සමීපයේ දැන් මෙතන මේ පුෂ්පකරිය තියෙන තැනින් තමයි ඇතුළට යන්නේ. පුෂ්පකරිය තියෙන තැන මේ බලන්න. පුෂ්පක අනුවර්ණනයේ පස්සේ තියෙන්නේ ඇතවුර ඇතුලේ තියෙන කතාව. මන්දෝදරි හමු වෙන්නේ මෙතනින් ඇතුළට ගියාට පස්සේ. මේක අරගෙන මිනිස්සුන්ට මම යෝජනා කරනවා කියවන්න කියලා. මේක ඉතාම පැහැදිලිව තියෙනවා. මෙතන පුෂ්පකරිය දුටුවාට පස්සේ යා මෙතනින් ඇතුළට යනවා. එයා මෙතනින් ඇතුළට ගියාට පස්සේ දකින්න දර්ශන මේ සියල්ල තියෙනවා. කරකටක යන්ත්‍රයේ රත්තරන්ින් දඹ රත්තරන්ින් නිර්මාණය කරපු සෝපානය ඇතුළෙන් උඩනගින තිබුණ මේ සියල්ල මේකේ තියෙනවා. රාවණා ඉතිහාසයේ සිටපු මිනිස්සු රාවණා ඉතිහාසයේ තවමත් සිටිමින් ඒ කියන්නේ මනුස්ස භව වලට නොපැමිණි පිරිසකුත් ඉන්නවා, පැමිණි පිරිසකුත් ඉන්නවා. නොපැමිණි පිරිස අදටත් මේවා රකිමින් ඉන්නවා. ඒ නිසා මේවා සොයා සපයා ගැනීම, මේවා කරුණු දැක්වීම කිසිවෙකුගේ දෝෂ දර්ශනයට ලක් විය යුතු නැහැ. අනෙක් රජවරු මේවා හැංගෙන්න පාවිච්චි කරාට රාවණ රජුරු මේවා හැංගෙන්න පාවිච්චි කරපුවා මේ මහා නර්ග ඉතිහාස දැනුම මේක ලෝකෙට පෙන්වන්න ඕන. මේක තමයි අපේ ඉතිහාසය. මේවා තමයි අපේ නිර්මාණ කියලා. අපි මේවා හංගගෙන කතා නොකර කටවහගෙන ඉන්න එක නෙමෙයි සම්ප්‍රදාය. ඒව එළියට දැම්මට පස්සේ යම්කිසි හානියක් වෙනවා නම් ඕනම රටක රාජ්‍ය වගකීමක් ඒවා සුරක්ෂිත කිරීම. පැහැදිලිද? එහෙමනම් පර්යේෂකෙ ඉන්න ඕනේ නැහැ නේ සොයා සපයා ගන්න. එහෙමනම් මට බයින්න කලින් HCP බෙල්ට බයින්න ඕන. එහෙමනම් මේ මේජර් ෆෝබ්ස්ට බයින්න ඕන. එහෙමනම් පරණවිතාරණයට බයින්න ඕන. ඒ නිසා අපි කතා කරනකොට විතරක් මේක කතා නොකළ යුතුයි, මේවා සංගවාගෙන තිබිය යුතුයි වගේ බොරු පම්පෝරි ගහන්න යන්න බෑ. අපි කියන මතේ නියෝජනය කරමින් මේ මූලාශ්‍ර ග්‍රන්ථ අධ්‍යයනය කරමින් මේ කැණීම් කරන්න බැරි ඇයි කියන එක අපිට තියෙන ප්‍රශ්නේ. ශක්තිමත් ලෙස බැඳුණු ගෙවල් බෙහෙවි, විශාල දියාගල් බෙහෙවි, නගරයේ සතර දෙස බැඳුණු විශාල ශක්තිමත් බාහිර ద్వාර සතරකි. එහි ගල්හා ඊතල විහිදුවන විශාල යන්ත්‍ර සවිකර තිබේ. එහි රැකවලෙහි සිටින්නෝ බැහැරෙන් පැමිණෙන සතුරු සේනාව වළක්වති. බාහිර ద్వාරයන්හි කළු යකඩින් තැනුණු තියුණු අවි සවිකර තිබේ. 100,000 ගණනින් සැදුනා වූ රකුසු හමුදා ඒ වටා මුර කරති. මේ කියන සාධක මෙහි තිබුණු බවට දැනෙන්නේ නැද්ද? මේක දැනෙන්නේ මේ මූල ග්‍රන්ථ අධ්‍යයනය කරන අයට විතරයි. මේ කාශ්‍යප ඉතිහාසය පිළිබඳව සටහන් කිරීමේදී ඒක අපිට දැනෙන්නේ නැහැ. ගඩොලින් කරපු ඉදිකිරීම පිළිබඳව බලද්දී ඒ යුගය පිළිබඳව යමක් හිතා ගන්න පුළුවන්. ඒ ගෘහ නිර්මාණ ශිල්පයේ එහිත් යම්කිසි ජාමිතික හැඩතලයන් තියෙනවා. නිර්මාණ කෞශල්‍ය බෙහෙවින් භාවිතා කරලා තියෙන ඒක හරි. අපි කියන්නේ ඒක ප්‍රතික්ෂේප කරනවා, ඒක බැහැර කරනවා, කාශ්‍යප මේකේ හිටියේ නැහැ කියලා ගන්න නෙමෙයි. ඒක යුගයක් ඒ මතු කර ගැනීම පිළිබඳව පුරාවිද්‍යාඥයන්ට අපගේ නොමද ගෞරවය හිමි වෙනවා. මම නැවත වතාවක් කියනවා. හැබැයි අපි කියන්නේ HCP බෙල් මහත්තයාත් සඳහන් කරපු අනෙක් යුගයේ පිළිබඳවනේ. ඇයි මේක මතු කරගන්න බැරි? තට්ටු 7ක මාලිගාවට ප්‍රවේශන ප්‍රධානම ద్వාරයද ඒක? ద్వාර කීපයක් තියෙනවා සම්පාද. නමුත් මෙතන තමයි මාලිගයට ඇතුල් වෙන්න පුළුවන් ප්‍රධානම ద్వාරය තියෙන්නේ. තවත් ద్వාර කීපයක් තියෙනවා. දැන් උතුරු දොරටුවේ තව ద్వාරයක් තියෙනවා. නමුත් මේක තමයි පාවිච්චි කරපු, භාවිතා කරපු ප්‍රධානම ద్వාරය මාලිගයට ප්‍රවිෂ්ඨ වීම සඳහා. ඉහළ තලයට යන යෑමේදී මොකද පාවිච්චි කරලා තියෙන්නේ? මෙතනින් ඇතුළට. ඉහළ තලයට යෑමේදී මෙතන නිර්මාණය කරලා තිබ්බ දඹ රත්තරන්ින් සකස් කරපු කර්කටක යන්ත්‍ර හේවත් සෝපානේ තියෙනවා. ඒකෙන් තමයි ඉහළ මාලයට යන්නේ.
මේ පිහිටි ගලේ කරන ලද අර පඩිපෙල් වගේ හදලා තියෙන දේවල්. මේ කර්කටක යන්ත්‍ර ඉහළ පහළ යැවීම සඳහා භාවිතා කරපු තැන්. ඒ කාලෙත් මෙසේම තියෙන්න ඇද්ද පසුව මේ නිර්මාණය කරන්නද? දැන් අපිට පේනවනේ මේක වටේට ගඩොල් බැම්මක් ගිහිල්ලා තියෙනවා. මෙතනට එහා පැත්තට මම එක්කන් ගිහිල්ලා පෙන්නුවොත් එහෙම මෙතන එහා පැත්තේ ගලින් කරපු ඉදිකිරීම ඉහළට එන්න තිබ්බ පඩිපෙළ ඔක්කොම සංරක්ෂණය නොවි දිරා යන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ වෙනුවට ඉදි කරපු ගඩොලින් ඉදි කරපු නිර්මාණය වෙනම තියෙනවා. මම අහන්නේ ඇයි අර පිළිබඳව විමර්ශනය නොකරන්නේ කියන එකයි.